මා සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, අද අපි ගීතාවලිය දෙකේ 7 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා බලන්න යනවා. එය මෙසේ කියනවා, මම නියමය ප්‍රකාශ කරන්නෙමි. ස්වාමින් වහන්සේ මට කතා කොට ඔබ මාගේ පුත්‍රයාය. අද ඔබ ජනිත කළෙමි. මාගෙන් ඉල්ලව. එවිට ඔබේ උරුමය ජාතින්ද ඔබේ කොටස පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. ඔබ ඔවුන් යදණ්ඩකින් බිඳ කුඹලෙකුගේ වාජනයක් මෙන් ඔවුන් සුණු කරන්නේ යැයි කීසේක. මා සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, ගීතාවලිය දෙක අපි බලනකොට පරණ ගිවිසුම අනුව එය බොහෝ දෙනෙක් කියන්නේ දාවිත් රජතුමා ගැන කරන ලද ගීතිකාවක් කියලා. නමුත් අපි ප්‍රපථමයේ වශයෙන් අද දවසට අලුත් ගිවිසුම බලනකොට මේක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒක පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ අපේ මෙසියස්තුමාගේ ගැන කරන ප්‍රකාශනයක්. අපි දකිනවා 7 වෙනි පදේ උන්වහන්සේ ප්‍රකාශනයක් කරනවා. 8 වෙනි පදේ උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා. ඒ වගේම 9 වෙනි පදේ උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මෙසියස්තුමාට දෙන ඒ බලය සහ තැන ගැන උන්වහන්සේ කතා කරනවා. අපි දකිනවා 7 වෙනි පදයේදී උන්වහන්සේ කියනවා මේ මාගේ පුත්‍රයා කියලා ජේසුස් වහන්සේට මෙසියස්තුමාට. ඒත් එක්කම උන්වහන්සේ පොරොන්දු වෙනවා උන්වහන්සේ ජේසුස් වහන්සේ සමග හැම වෙලාවෙම ඉන්න යනවා කියලා. හැම දෙයක්ම උන්වහන්සේ ඔහු සමග කරන්ට යනවා ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. 8 වෙනි පදයේ බලනකොට අපි දකිනවා උන්වහන්සේගේ උත්ථානයෙන් පසු අපි දකිනවා ජේසුස් වහන්සේ මනුෂ්‍ය සංහතියට ගැලවීම දුන්නා, ලොව ගලවා ගත්තා, පාපයට කුලියක් වුණා, අපිට ගැලවීමේ මාර්ගය වුණා, අපේ පාපයට සමාව දෙන එකම තැනන් වහන්සේ බවට පත් වුණා. ඉතින් එතෙන්දී උන්වහන්සේ කියනවා, පියාණන් වහන්සේ කියනවා පුත්‍රයන්ට, මම මේ ලෝකය මේ මැවිල් ඔබට උරුමයක් හැටියට දෙනවා කියලා. ඒත් එක්කම ඒ ලෝව පාලනය කරන්න අවශ්‍ය සියලු බලය ආධිපත්‍ය උන්වහන්සේට දෙන බවට පොරොන්දු වෙනවා. ඒ වගේම මේ ලෝව විනිශ්චය කරන්න උන්වහන්සේට ඒ බලය අයිතිය පවරනවා. ඉතින් මා සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි, අපි උන්වහන්සේගේ විනිශ්චයට පත් වෙන්නේ නැතුව උන්වහන්සේගේ වචනය අනුව අපි දේව දරුවන් හැටියට උන්වහන්සේගේ ඉගැන්වීම අනුව ජීවත් වෙමු. ආමෙන්. මම ශ්‍රී ලංකාවේ ශකයිනා ග්ලෝරි පවර් මිනිස්ට්‍රි කියන දේව සේවයේ පාස්ටර් රාජින්ද්‍ර විජේමාන්න ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.